අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ලංකාගමනය සිහි කරමින් වරකාපල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකයේ විසින් බැතිසිතින් ඉදිරිපත් කරන ඩිජිටල් පොසොන් තොරණ දීර්ඝතී කෝසල ජාතක කතාවස්තුව ලෝතුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ මෛත්‍රිය පැතිරවීමේ වටිනාකම ලොවට කියාදීම සඳහා දීඝතී කෝසල ජාතක කතාවස්තුව දේශනා කළ සේක. සැනසුම සොම්නස සම්පත ලැබ ගමි සිහි කොට බුදු ගුණ පින්වත් බුදු හිමි ගුණ කඳ ගයනෙමි වයමින් රපාන මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා පතුරා සත වෙත ලෝතුරු මගේ බුදු හිමියන් දෙසුවේ දුක නසනා මග එස් මස්ගේ දන්දී පාරමිතාවන් පිරුවේ මාර පරාජය කරලා ලෝතුරු හිමි බුදු වූයේ සත්හට සෙත් බව පතලයි නුවණින් නිති දම් දෙසුවේ බුදු සමිඳුන් වඳිනෙමි මම හිස තබමින් සිරිපතුලේ ඔසවන නුවර දීඝතිස්ස නමින් රජ කෙනෙක් ඉතා දැහැමින් රාජ්‍ය පාලනය කරමින් සිටියා. තම රටවැසියන් දරුවන්සේ සලකා ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළා. ඔසවන නුවර දීඝතිස්ස රජ කුමිය ගුණ යහපත් දෙසව සමග පියසෙනෙක දැකගත්තේ තම වැසියන් නැතුව උන්වහන්සේගේ පුදුම වාසනාවක් නොඇති එන්නේ. බලහල්ලා කොමේ පාර මුළු රාජ්‍යෙම අස්වැද්දිලා තියෙන විදිය. උන්වහන්සේගේම වාසනාව නෙවෙයි බොලවුමේ. විසෝන් වහන්සේ සරණ පාවා ගත්තා ඉඳලා තමයි රජතුමාගේ වාසනාව දෙගුණ වෙලා තියෙන්නේ. මේ කාලයේදී බ්‍රහ්මදත්ත රජතුමා බරණැස් නුවර පාලනය කරමින් සිටියා. දුෂ්ට ගති පැවතුම් වලින් යුත් මේ රජතුමා වෛරය ක්‍රෝධයෙන් යුතු අධාර්මික රජෙකු වුණා. මේ අතර කුසල් නුවර යටත් කර ගැනීමට බ්‍රහ්මදත්ත රජතුමාට මසුරු සිතක් පහළ වෙනවා. පෙර බරණැස් පුරවරයෙහි රජ කළේ බඹදත් නිරිඳුන් අනුකම්පා නැත ඔහු තුල මසුරු කමයි රජ කෙරුවේ. රටින් රටට ගමින් ගමට පැල්පත් ගිනිබත් කෙරුවේ නැත සතුටක් ඇතිවීමක් රාජ්‍යයන් වෙනසුවේ. වෛරය ක්‍රෝධය නිතරම බඹදත් රජු තුල තිබුණේ ඇතස් ප්‍රිය පාබල යන සේනාවන් රැස් කෙරුවේ. දීඝතියා මරා දමා කුසල් රටත් මට ඕනේ කුරුළු ගතිය බල ලෝභය රජුගේ නිතරම තිබුණේ. බ්‍රහ්මදත්ත රජතුමා කුසල් රාජ්‍ය යටත් කර ගැනීමට යුද සේනා එවා ඇති බව ආරංචිව දීඝතිස්ස රජතුමා තම සේනාව විසිරුවා හැර රාජ්‍ය ආභරණ ගලවා දමා තම රටවැසියන්ගේ යහපත පිළිබඳව සිතා යුද කිරීමට ඇති අකමැත්තෙන්
රාජ්‍ය බ්‍රහ්මදත්ත රජුට බාර ගන්නට ඉඩදී බිසව සමග සාමාන්‍ය වැසියෙකු ලෙස විශ්වලා ගනිමින් මාලිගාවෙන් පිටත්ව කුඹල්ගමක ජීවිතය ගත කළා. අපා පියව් මරා පියව් හැම තැනකම හොයා පියව් දිගතියා කොහෙද ගියේ හැම තැනකම බලා පියව්. රජසැප සියල්ල අතහැර ඈත පිටිසර ගමක වළං හදන කුඹලෙකු ලෙස ජීවත් වූ දීඝතිස්ස රජුට හා බිසවට දරුවෙකු ලැබීමේ පෙර නිමිති පහළ වුණා. මේ අතර වාරයේදී බිසවට අපූර්ව දුලදුකක් ඇති වුණා. ආදර මගේ ස්වාමිනේ ඇත පැවසීමට රහසක් පුංචිම පොඩි කුමාරයෙක් උස තුල මගේ වෙඩි කිසුවෙන් ඒකුවන්න ඔබ හට දැන් දෙවියන්ගේ ඇතවරම ඇති උනි මට ආසාවක් රැකි වේවිද කරනු තුරන් රජනි ඔබ වහන්සේ පිරුවාසේ ඔබ පියක වෙන්න යන්නේ. එය කිතරම් ප්‍රීතිජනක කාරණාවක්ද මාසුරු. ඒ බව මාට සැලකරන්නට මෙතරම් ප්‍රමාද වූයේ කිමද? ඒ සඳහා සුදුසු වේලාවක් කෙරෙන තිබුණා අනිසි. රජනි මාහට කියාගත නොහැකි තරම් දැඩි ආසාවක් පහළ වෙලා තිබෙනවා. වලහා පවසන්න දේවිය. බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවේ ආයුධ සේතුවේ ජලය ආදී කරන්නට මාහට සිතක් පහළ වුණා. ඔබ වහන්සේට හැකිද එය සංසිඳවා ගන්න? මේ ආකාරයට බිසවගේ දොළදුක කෙලෙස වූ සංසිඳ වූ දීඝතිස්ස රජතුමා දින සති පැය ගණන් තම බිසවගේ කුසෙහි වැඩෙන කිරිකැටියාගේ මුහුණ බැලීමට ආසාවෙන් කල් ගෙව්වා. දස එකඩ මසක් ගත වූ තැන පුංචි පුදු කුමාරයෙක් ඔල්ලතු පැලක බිහි වුණා. රජතුමා ඌට දීඝායු යන නම තැබුවා. සුරතල් දීඝායු කුමරු සෙනෙහිබර දෙමව්පියන්ගේ ආදරය මැද දිනෙන් දින හැදී වැඩුණා. ඇවෑමෙන් මව්පිය දෙදෙනා මෙහෙම හිතුවා. පැල්පතක ජීවත් වුණත් රාජකුමාරයෙක් බැවින් ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට සිත්හල වෙත යවන්ට තීරණය කරා. කුමරු දක්ෂ ලෙස ශිල්පය හදාරන්නට වුණා. අපමහා රාජෝත්තම බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජනියෝගයට යටත්ව ද්‍රෝහී දීඝතිස්ස රජු හා බිසව සත් කඩකට කපා වල සතරක වල දමන්නට අණ ලැබූ වගායේ වදමල් මාලා
වලඳා මරන්නගෙන යන්නේ වද දෙන හැටි අනේ අපොයි වැසියෝ බලා ඉන්නේ වෛරෙන් වෛරය කිසිදා නැත නැත සංසිඳුනේ ගුණයෙන් යුතු රජ යුවලක් මරුමුවටම වැටුනේ මේ කිසිවක් නොදන්නා දීඝායු කුමාරයා සිප්හලේ සිට වීදිය දිගේ ගමන් කරා රාජවාසලේ දොරටුව දෙසින් නැසෙන රටවැසියන්ගේ ලතෝනිය කුමක්දැයි පිරිස්සීමට කුමරු ඒ දෙසට ගමන් කරනවා ඈත තියා කුමරු දුටු දීඝතිස්ස රජතුමා මෙන්න මෙහෙම කියනවා පියතුමාගේ වචනය සිතේ තබාගෙන ශෝකයෙන් කාලය ගත කළ කුමරු තරුණ වියට එළඹෙනු පසු බරණැස් නුවරට පැමිණෙනවා. එලෙස පැමිණි දීඝායු බ්‍රහ්මදත්ත රජතුමාගෙන් පලිගැනීමේ යටි අරමුණු ඇතිව රජුගේ ප්‍රධාන හස්තාචාරීගේ නිවසෙහි ඇතුන් බලා ගන්න සහාය වෙනවා. රාත්‍රියේදී කුමරු වීණා වාදනය කරමින් මිහිරි ලෙස ගීත ගයනු ඇසුණු රජතුමා ඔහුව රැගෙන එන ලෙස හස්තාචාරී කැඳවා පවසනවා. මට ඕනෑ ඔහු ගයනා මිහිරි ගීතයක් අහන්න. රජමැදුරට හෙට එන විට ඔහුවත් මෙහි රැගෙන එන්න. පසුදා එළිවෙන යාමෙට දෙදෙනා රජු හමුවන්නේ. කුමරු විසින් රජතුමාගේ විශ්වාසය දිනාගන්නේ. මෙලෙස කාලය ගතවන විට දීඝායු කුමාරයා බ්‍රහ්මදත්ත රජුගේ විශ්වාසවන්ත සේවකයා බවට පත් වෙනවා. මුවදඩයමේ යන්නට මට සිතක් පහළ වෙන්නයි. වීණාවත් නරගෙන ඔබ මා සමගින් එන්නයි. අශ්ව රථය පදවන්නට කුමරුට පැවරෙන්නයි. වනය මැදින් රජතුමාට විඩාවගෙන එන්නයි. වනයේ මැදදී වෙහෙසදෙනු රජතුමා විශාල නුග ගහක් යට දීඝායු කුමාරයාගේ උකුල මත සුවසේ නිදන්නට වැටෙනවා. තම දෙමාපියන් මරා දැමීමේ වේදනාව වෛරය සිත්ති තැන්පත් කරගෙන සිටි දීඝායු කුමරු රජතුමාගෙන් පලිගන්නට මේ හොඳ අවස්ථාවක් බව සිතා රජතුමාගේ අසිපත සියතට ගන්නවා. නමුත් තම පියා අවසන් වරට කියූ කතාව දෝංකාර දී ඇසෙන්නට වුණා. මේ අතර බ්‍රහ්මදත්ත රජතුමා එකවර බිය වී ඇහැරෙනවා. තදනින්දේ සිටි රජතුම බිය වී ඇහැරෙන්නේ. නපුරු සිහිනයක් දුටු වෙමි නැත
මට වැටහෙන්නේ කොසල් රජුගේ පුත් කුමරෙකු මාව මරා දැමුවේ අරුමයක් නැ පුදුමයක් නැ කෙලෙස එලෙස වන්නේ රජතුමනි මේ අසන්න මමමයි ඒ කුමරු මාපිය දෙදෙනා මැරුවට පලිය ගන්න සිතපු වෛරෙන් වෛරය කිසිදා නැත සංසිදුවන්නේ එලෙසයි මට පිය රජතුමා එදා කියා දුන්නේ දූරදර්ශී නුවණින් මෛත්‍රිය පැතිරීමත් ඉවසීමෙන් කටයුතු කිරීමේ මහිමයත් පිළිබඳව ලෝතුරු අමාමේනී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ජාතක කතා අතර දීගති කෝසල ජාතකයේ රැගත් ඩිජිටල් තොරණ අප මෙලෙසින් නිමා කරනවා අපව නැරඹූ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ඉවසීමයි මෛත්‍රියයි දුරට සිතා බැලුමයි සැනසීමයි ශාන්තියයි සිතට ගෙනත් දීමයි මේ ඔබ දන්න ඔබේ දිවියට නිතර මතකෙ ගන්නයි යාපත පමණක් පතනේ සැමටම තුන් සරණයි සැමටම තුන් සරණයි සැමටම තුන් සරණයි